මොකද්ද කාරණාව? බොහොම කෙටියෙන් දීර්ඝ වශයෙන් කියන්න. මට තා වැඩ තියෙනවා. මහත්තයා මේ අපි මේ පාරේ ඡන්දෙට මුසම්මීර් මහත්තයාට තමයි වැඩ කරන්නේ. කතා කරන්නේ. ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සෙක් නේ මම. සිංහල මිනිස්සෙක් නේ මම. සිංහලේ කියලා විල් එකේ ගාලා තියෙනවා. අවුස්ස ගන්න එපා මල්ලි අපි යමු සක්කිලි කියන්නේ. එව්වා කියවන්න එපා. ඉතින් පෙන්නපු දෙය කියවන්නකෝ. අමුස ඇත්තට කවුද ඒක ගහලා තින්නේ? වැඩක් නෑ කතා කරලා ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සෙක් විදිහට මම මුසම්මිල්ලට කඩේ යන්නේ නෑ. නෑ අර මේ මුසම්මීර් මහත්තයා කිව්වා ඡන්දේ දෙනාගේ නාම ලේඛනයක් අරන් එන්න කියලා මේ එක්කෙනෙකුට 5000 ගන්න දෙනවා කියලා කිව්වා. අපි ගිහින් එන්න. යන්න. නෑ පඩි. 5000 දෙනා කිව්වද? මෙහෙයි මල්ලි. ඔය ජාතිවාදී කියන දේ මල්ලි හොඳ නෑ මල්ලි. ඒක අපි තියාගන්න හොඳ නෑ. දැන් බලන්න ඒ කාලේ සූර සරදියලට කවුද උදව් කරේ? මම්බලේ මරික්කා. බලන්න. ඒ කාලේ තිබ්බ බැඳීම. එතකොට පොන්නම්බලම් රාමනාදන් සිංහල මිනිස්සුන්ට කොච්චර උදව් කරාද? මෙච්චර මේ වැඩි දුර යන්න ඕනේ නෑ. මේ ආකොදනේ මදුස්ට කවුද උදව් කරේ? කවුද? කංජිපාණි ඉම්රාන්. බලන්න තිබ්බ බැඳීම මල්ලි. අයියා එයා කුඩු නේද වික්කි? කුඩු බෙදුපේක ඇත්ත. ඉතින් බලපන් ඉතින් බැඳියා මුළු රටටම කුඩු බෙදුවනේ. මේ ලිස්ට් එකට දාගන්නකො නම්. අවුල නැද්ද? කමන්නේ.